අයිබෝන් ඔයාලා හැමෝටම ග්ලෝබල් ඉන්වෙස්ට්මන්ට් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම ඔයාලට කලින් වතාවල් වල කියලා තියෙනවා අපිට බොහොම අඩු leverage පාවිච්චි කරලා future එකේ කොහොමද අපි හොඳ position එකක් build up කරගන්නේ profit එකක් book කරගන්නේ කියලා. ඉතින් කොහොමද දිගින් දිගටම මගේ සාමාන්‍ය 80%කට එහා හොඳ winning rate එකක් තියෙනවා. ඉතින් ඒකේ මම ඔයාලට අද කියන්න උත්සාහ කරේ මේ නැවත අපිට හොඳ පොසිෂන් එකක් සාමාන්‍යයෙන් ප්‍රොෆිට් එකක් බුක් කරගන්න පුළුවන් පොසිෂන් එකක් බිල්ඩ් අප් කරගන්න අවස්ථාවක් එන ලකුණු තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මම දැන් මේ ඉන්නේ APT USDT chart එකේ. එතකොට අපි සාමාන්‍යයෙන් මෙහෙම ට්‍රේඩින් කරන අවස්ථාවල් වල ගොඩක් ලොකු ටයිම් ෆ්‍රේම් වලින් බලලා තමයි පොසිෂන් ඕපන් කරන්න ඕනි. මොකද දැන් සාමාන්‍යයෙන් පැය 4 වගේ chart එකක් ගත්තොත් පැයේ කැන්ඩල්ස් 4ක් වගේ හැදෙනවා. එතකොට විනාඩි 15ක වගේ chart එකක් ගත්තොත් ඊට වඩා ගොඩක් expand වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ time frame එකක අපි අඩු leverage එකක් පාවිච්චි කරලා trade එකකට enter වුණොත් අපිට profit එකක් book කරගන්න කාලයක් නැහැ. මොකද සාමාන්‍යයෙන් ලොකු percentage එකකින් coin එකක් move වුණොත් තමයි අපිට profit එකක් book කරගන්න පුළුවන්. ඉතින් ලොකු time frame එකක profit එකක් book කරගන්න නම් සාමාන්‍යයෙන් පැය 4 වගේ chart එකක divergence එකක් හැදෙනකන් ඉඳලා RSI එක oversold position එකට ආවට පස්සේ divergence එකක් හැදෙනවද බලලා අපිට තව නිවුස් මොනවා හරි තියෙනවා නම් ඒ ගැනත් ස්ටඩි කරලා අපිට පුළුවන් පොසිෂන් එකක් ගන්න. එතකොට මේ වෙනකොට APT chart එක පාරක් oversold position එකට ඇවිල්ලා නැවතත් bounce වෙලා අහපව් පහළට එන ගමන් තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපිට මේ වගේ divergence එකක් හැදුවොත් පැය 4 chart එකක කියන්නේ price එකේ low එකක් සහ RSI එකේ low high එකක් හැදුවොත් අපිට පුළුවන් small position එකක් start කරන්න. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයාලා හිතන්නේ නැති දෙයක් තමයි මේ වගේ අවස්ථාවක අපි divergence එකක් බලලා වෙනත් technical indicators බලලා අපි දැන් ගොඩක් වෙලාවට අපි මේ හරියේදී ගත්තොත් ඒ කියන්නේ පොසිෂන් එකක් මේ හරියේදී ගත්තොත් ඕක ලික්විඩේට් කරන්න නැවතත් මාකට් එක පල්ලෙහාට එන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒක ඇත්තටම ආටිෆිෂල් වෙන දෙයක්. ඉතින් එතෙන්දී අපි චුට්ටක් අපිට අල්ලගෙන ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මම ඔයාලට කලින් කියලා තියෙනවා වගේ ඔයාලා ගාව තියෙන ඇසෙට් එකෙන් 3න් එකක් විතර වගේ දාලා මේ හරියදී පොසිෂන් එකක් අපිට ඕපන් කරගන්න පුළුවන් ඩයිවර්ජන්ස් එකක් හැදුවොත්. ඊට පස්සේ එතෙන්දි බලලා නැවතත් පල්ලෙහාට ආවොත් අපිට ඊගාව අවස්ථාවේ අපි කලින් දාපු පොසිෂන් එක වගේ දෙගුණයක් වගේ දාලා අපිට එවරේජ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ලැඩර් කරනවා කියන්නේ එහෙම කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා APT වගේම අනිත් ගොඩක් coin වල WIF එක ඒ වගේ ඒවත් දැන් පහළට එන ගමන් තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් weekly candle එකක් සහ monthly candle එකක් close වෙන්න නියමිතයි. ඒ දේවලුත් එක්ක මාකට් එකේ ලොකු volatility එකක් පෙන්වන්න පුළුවන්. ඒ නිසා අපි මෙතෙන්දී divergence එකක් හැදෙනවද කියලා බලලා අපි trade එකකට entry එකක් ගමු. හැබැයි මොනම වෙලාවකවත් තමන්ගේ risk එක තමන් manage කරගන්න ඕනේ. හැඟීම් එක්ක trade කරන්න යන්න එපා. ඒ නිසා අපි ගාව තියෙන capital එකෙන් ඩොලර් 20ක් වුණත් කමන්නේ. ඩොලර් 20ක් තිබ්බනම් ඩොලර් 3ක් 5ක් වගේ දාලා ඩොලර් 3ක් වගේ දාලා පොසිෂන් එක බිල්ඩ් අප් කරන්න. ඒ වගේම leverage එක සාමාන්‍යයෙන් 203 වගේ යූස් කරන්න. 2 යූස් කරනවා නම් අපිට අපේ රිස්ක් එක තව ගොඩක් අඩුයි. අපිට ට්‍රේඩ් එක මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මම මේ coin එක ගැන ඉදිරියටත් අප්ඩේට් එකක් දෙන්නම්. ඉතින් බොහොම ස්තුතියි මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් යම් විදියකින්
subscribe කරන්න. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉදිරියේදී තව කොහොමත් මම ඔයාලට මුල ඉඳලා කැන්ඩල්ස්ටික් ගැන වීඩියෝ සීරීස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් එක්ක ඉදිරි වීඩියෝ වලදී හම්බෙමු. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම ස්තුතියි.